2026 ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 41 වන තරඟයේ විදිහට මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසර් කණ්ඩායම අතර තරඟය ඊයේ රාත්‍රී 7:30ට ආරම්භ වුණා. මෙම තරඟය ඉතාමත් තීරණාත්මක තරඟයක් බවට පත් වුණේ මුම්බා ඉන්දියන්ස් කණ්ඩායමට. මොකද ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන කීපය දක්වා පහළ බැස තිබුණේ ඔවුන් ක්‍රීඩා කළ තරඟ අතරින් අඩු තරඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීම නිසා ඔවුන්ගේ ප්‍රසාද ලකුණු පහළ යමින් මෙවර තරඟාවලිය තුලදී අඩු දක්ෂතා දැක්වීම හේතුවෙන්. ඉතින් මෙම තරඟයේදී මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දී ඒ ලකුණු 243ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණේ කල්ලු 5ක් පමණක් දැවී යමින් නියමිත පන්දු අර 20 අවසන් වන විට මෙම තරඟයේදී සුවිශේෂීම සිදුවීම බවට පත් වුණේ මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත්ම සතකයේ වාර්තා කර තිබූ සනත් ජයසූරියගේ වාර්තාව බිඳහැරීමට සමත් වුණා රීකෙල්ටන් විසින්. ඔහු පන්දු 44ක් තුලදී ලකුණු 100ක් ලබා ගනිමින් පන්දු 45ක් තුලදී ලකුණු 100ක් ලබාගෙන සිටි සනත් ජයසූරියගේ වාර්තාව බිඳහෙලීමට සමත් වුණා. ඊයේ තරඟයේදී සුපුරුදු පරිදි සන්රයිසර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුවීමක නිරත වූ ඉෂාන් මාලිංග නියමිත පන්දුවර 4 තුලදී ලබා දුන්නේ ලකුණු 29ක් පමණයි. ඒ වගේම එක් අඩුලක් දවා ගැනීමට සමත් වුණා ඒ සූර්ය කුමාර යාදව්ව. මෙම පන්දුවීම වාර්තා වුණේ මෙම තරඟයේදී සන්රයිසර් කණ්ඩායම වෙනුවෙන් අඩුම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් පන්දු යවන්නා විදියට ඉෂාන් මාලිංග සඳහන් වෙමින්. ඒ අනුව ලකුණු 244ක ජයග්‍රහ ඉලක්කයක් හඹා යාමේ හරමුණින් පිටියට විසි සන්රයිසර් කණ්ඩායම මෙම ඉලක්කයේ සාර්ථකව හඹා යාමට සමත් වුණේ ට්‍රේවිස් හෙඩ් පන්දු 30ක් තුලදී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුණා. ක්ලේසන් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දු 30ක් තුලදී නොදැවි. ඒ වගේම අභිෂේක් පන්දු 24ක් තුලදී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව සන්රයිසර් කණ්ඩායම ලකුණු 249ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු අර 18යි පන්දු 4ක් තුලදී කණ්ඩායමේ කල්ලු 4ක් පමණක් දැවී යමින් මෙම තරගයේ කල්ලු 6කින් ජයග්‍රහණය කිරීමත් සමග සන්රයිසර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණේ. ක්‍රීඩා කළ තරඟ 9 අතරින් තරඟ 6ක් ජයග්‍රහණය කරමින් ඒ වගේම මෙම තරගයේ පරාජය සමග මුම්බා ඉන්දියන්ස් කණ්ඩායමට සිදුවුණේ ප්‍රසාද ලකුණු සටහනේ තවත් පහළට ගමන් කිරීමට. ඒ අනුව මේවට ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පංජාබ් කණ්ඩායම, දෙවන ස්ථානයේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම, තෙවන ස්ථානයේ සන්රයිසර් කණ්ඩායම, සිව්වන ස්ථානයේ රාජස්ථාන් කණ්ඩායම, ඒ වගේම ගුජරාට් කණ්ඩායම, පස්වන ස්ථානයේ, හයවන ස්ථානයේ චෙන්නයි කණ්ඩායම, හත්වන ස්ථානයේ දිල්ලි කැපිටල්, අටවන ස්ථානයේ කොල්කතා නයිට් රයිඩර්, නවවන ස්ථානයේ මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම රැඳී සිටිනවා. ඒ වගේම දසවන ස්ථානයේ ලක්නෝ සුපර් ජයන්ට් කණ්ඩායම මේ වන විට රැඳී සිටිනවා. ඉතින් මෙම තරගයේ ජයග්‍රහණය සමග පැට් කමින්ස් කුසලාන ප්‍රදානය කරන අවස්ථාවේදී ඉෂාන් මාලිංග ගැන මෙවැනි අදහසක් සඳහන් කර තිබුණා. ඉෂාන් මාලිංග ලොකු හේතුවක් වෙලා තිනවා අපිට මෙම තරඟාවලියේ ඉදිරියට ගමන් කිරීමට. ඉතාමත් හොඳින් පන්දු යවනවා තරඟාවලිය පුරාවටම. අපි පන්දුව ලබා දෙන අවස්ථාවේ ඔහු ඒ අරගෙන ඕනෑම පීඩනයක් යටතේ පන්දු යැවීමට හැකි ක්‍රීඩකයෙකු බවට ඉෂාන් මේ වන විට පත් වී තිබෙනවා. ඔහු අපේ කණ්ඩායමට ලබා ගැනීමට හැකියවීම ගැන අපි ඉතාමත් මේ අවස්ථාවේ සතුටු වෙනවා. ඉතින් එවැනි ප්‍රකාශයක් තමයි පැට් කමින්ස් ඊයේ කුසලාන ප්‍රදානය කරන අවස්ථාවේ ප්‍රසිද්ධියේම සඳහන් කර තිබුණේ. 2026 IPL තරඟාවලියේ අලුත් වන තොරතුරු සහ ක්‍රිකට් පිටියේ අලුත් වන තොරතුරක් සමගින් නැවතත් ඔයාලත් එක්ක එකතු වෙමින් බලාපොරොත්තු වෙන්න දැන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩා සිලි සුබ දවසක්.